ඔයාගේ කඩේ තැන කළා දාන්නේ වැත්තු. පොල් රොටි තියෙනවා, උරුමස් තියෙනවා, ලුණු මිරිස් තියෙනවා. අද නම් පොලොස් නැහැ. එකක් දෙන්න බලන්න අපිට හොඳ රොටි එකක්. කොහෙද ගෙවල්? මොනවාද? මෙහෙරෙල්ල කොච්චර කල්ද? අවුරුදු දෙකක් තුනක් වෙනවා. අපි කලින් නම් මේ බිස්නස් නේ මේ කලතුරු බිස්නස් කරේ. අපි මේ බිස්නස් එක පටන් ගත්තේ ජනවාරි පළවෙනි. පොඩියට හරි ඉතින් තමන්ගේ කියලා මොකක් හරි ඉතින් ව්‍යාපාරයක්. නෝනා සපෝට් එකක් දෙනවද ඉතින්? ඔව්. දැන් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති? චෙෆ් කෙනෙක් ගන්න වෙන්න තමයි ඉතින් බලමු. මොනවත් තා උයන්න පුළුවන් කෑම. ඕන කෑම වෙනවා. කැද වැඩි කියන්නේ ෆෝන් එක නැතුණා. ෆෝන් එක පික්නික් එක තමයි මං ගියේ. පික්නික් එකේ අමතක වෙලා. පොලිසිය එකක් දැම්මා. ෆෝන් එක හම්බුන්නේ නැහැ. දැන් මේ බිස්නස් එක පටන් ගන්න සල්ලි එහෙම කොහෙන්ද දාගත්තේ? පොඩි ලෝන් එකක් දැම්මා. 40 2100 වාරියේ. 3ක් විතර තමයි ගෙවලා තියෙන්නේ. මොන පොල් රොටි කියන්නේ ඉතින් උරුමස් එක ගන්න පුළුවන්. උරුමස් මං කන්නේ ඉතින් ඒකින්ද ලුණු මිරිස් ටිකක් ගත්තා. බලමු කාලා රස. පියා. අවශ්‍ය නැවනම් තවත් අපේ ඔයාලට සපෝට් එකක් දෙන්න. මොකෝ ප්ලෙන්ටි රහයිද? අපි ගෑන්ටත් බෑ මේ මදන්. පුරි මහන්සි වෙන්න ඕන රසට කායන කස්ටමර්ට උපරිම සර්විස් එක දෙන්න ඕනේ. අද ඔයා කැමති දෙයක් ඉල්ලන්න මම ඔයාලට ගෙනල්ලා දෙනවා. මොනවාද ඕනේ? ෆෝන් එකක් නැති වුණානේ නේ. ඔව් මට මේක වැදගත් මම අර ඒක තමයි කියන්නේ නැති. ෆෝන් එක දෝන කඩේ දිනු කරගන්න කීයක් හරි සල්ලි දෝන. කඩේ දියුණු කරගන්න මේ මට මේ අවස්ථාවේ මගේ කියන රස්සාවක් විදිහට මේ තියෙන හැම දෙයක්ම කරගන්න මට මේ දේ වටිනවා. ඒ කියන්නේ බිස්නස් එක දිනු කරගන්න තමයි පළවෙනි දේ. ඔව්. ඔක්කොම ප්ලෑන් කරලා මේ දේවල් අපි ස්ථාවරයකට ආවට පස්සේ පිටින් එකක් ගන්නවා. අපි රැට සුද්ධ කරගන්න ඒවා ඔක්කොම ඒ කියන්නේ ලුණු සුද්ධ කරලා ඒ කියන්නේ හදාගෙන ඔක්කොම සෙට් කරනවා. ඒ විදිහට පාවට හයිලද නැකින්නෝ. දැන් බිස්නස් එකෙන් දිනුනේදී මුලින්ම කරන්න හිතන් ඉන්නේ මොකද්ද? මේ වාහනයක් ගන්න. ගොඩක් තියෙන නැද්ද ජීවත් වෙන්න. අපේ ගානේ කීයද වර? ආන්ති. ආ. ගන්න. යකිනා. මේක තියාගන්න. මේ ව්‍යාපාරය කියන්නේ අපි දෙයක් කරගන්න අපේ අර තීරණ පොඩක් අර අපේ කස්ටමර්ලා දෙන්නෙක් ආව පොඩක් ඉඳ ගන්න පොඩක් අමාරුයි. එහෙම තත්ත්වයක් කියන්නේ පුළුවන් විදියට දෙයක් කරගත්තේ. මේක දිනු කරගන්න අපි එනේ මේ කළා උදව් කරපුවට බොහොම ස්තුතියි. දෙයක් කරගෙන ජීවිතේ සාර්ථක වෙලා يعني කාටවත් මේ නැතුව අම්මා තාත්තා සලකලා ගොඩක් සතුටුයි. මට කියා ගන්න බැරි සතුටක් ආවන් කියනවා. මම මේ බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්න කොට ගන්න. පළවෙනි ප්‍රස්තාව කළා පළවෙනි සැලරි එකෙන් ගත්ත ෆෝන් එක. තාවත් මේ ෆෝන් එක පාවිච්චි කරලා. පිටින්නේ මට කියන්න ඕන හරිද? අනිවාර්යෙන්. හරි එහෙනම් ජයය. යුනෙන්න ඕන අනිවාර්යෙන් එයා දවසක. මොනවා කතා කරන්නේ? අපි දින පොඩ මේ වැට් එක ගැන ප්ලෑන් කරේ. ආ දැම්මම සල්ලි වලින් කරන වැඩ ටික කියන හිතුවද? ඔව්. ඉස්සලාම මේ ස්ටූල් දෙක්කුයි පොඩක් අර වටේට මේ අර විනිවිද පේන ඉටිකොල ටික්කුයි ගහන්න ඕනේ කියලා. නැත්තම් කෑමවල දූවිලි වදිනවනේ. ඔව්. එහෙනම් ජය වෙන්න ඕන. එහෙනම් බුද්සල්නයි. පරිස්සමෙන් බලන්න. සුපිරි ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන ලොකු වෙලා. අනිවාර්යෙන්. අලුතෙන් රෙස්ටෝරන්ට් එකක් දැම්මම මං එනවා. අනිවාර්යෙන්. ජයවා ජයවා. අනිවාර්යෙන් එන්න ඕනේ. හරි ජයවා.